මේ අත නිදහස් කරලා අපි ඉදිරියෙන් අරගෙන හොඳට වැලමිටයි දන හිසයි පටලන්න. ඒ පටලගෙන අපේ දැන් නිදහසේ තියෙන අත තියෙනවානේ. ඔන්න මම මගේ වම් අත ඒ ගනිද්දි ඉස්සරහින් අරගෙන හොඳට මේ යටිපතුල අල්ලගන්න. හොඳට යටිපතුල අල්ලගෙන වැලමිට අදින සයිඩ් එකට. ඒ කියන්නේ වම් පැත්තට සයිඩ් එකට අදින්න. හරි. ඊට පස්සේ හෙමින් මෙතන ඉඳන් අතින් හෙමින් මේ කකුල ෆෝහෙඩ් එක ගාවට ලං කරා. ඒ ලං කරගෙන අපේ පුළුවන් මට්ටමින් අර කලින් කරපු අභ්‍යාසයවයි සයිඩ් එකට තල්ලු කරලා ගෙනාවා. හරි. සමහර වෙලාවට ස්ට්‍රෙචින් මදි නම් අපිට ෆෝහෙඩ් එක නියක ලං කරගන්න බැරි වෙයි. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මට්ටම කොතනද? එතන ඉඳන් අභ්‍යාසය අපි සිද්ධ කරමු. හරි. අපි මේක 10 කවුන්ට් යමු. 1 2 3 4 5 6 7 8 9 10. මේ කකුල ඉස්සරහින් අපි වම් අත නිදහස් කරලා ගමු. ඊට පස්සේ අපේ දකුණු අතෙන් මේ කකුල යටිපතුල අල්ලගෙන හොඳට වැලමිට ඇදලා තියාගන්න. දකුණු පැත්තට හැමින් මේ කකුල ෆෝහෙඩ් එකට ලං කරා, සයිඩ් එකට තල්ලු කරා. 1 2 3 4 5 6 7 8 9